Hi කොහොමද ඔයාලට අදත් මම අරගෙන ආවා ඩේ vlog එකක් කිව්වට මේක මගේ room එක මම අද අස් කරනවා මොකද දැන් අලුත් සතියක් පටන් ගන්න යන්නේ ඒක හින්දා මට හිතුණා මගේ room එක ටිකක් clean කරන්න. ඉතින් අද මම මේකට තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් නම් ටිකක් දවල් වෙලා මම මේ හදන්නේ කොණ්ඩේ තීරගෙන මගේ room එක අස් කරන්න පටන් ගන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා වීඩියෝ එක දිගටම බලන්න කියලා අදිරින් ඉල්ලනවා. ඉතින් මේ තියෙන්නේ මගේ dressing table එක. පේනවනේ තියෙන විදිහ. ඉතින් මේක අස් කරන්න තමයි දැන් මම හදන්නේ. එහෙනම් අපි ඒක අස් කරමු. මුලින්ම මම මේකේ තිබ්බ බඩු ටික සේරම මගේ ඇඳ උඩින් තියාගත්තා. මොකද නැත්තම් මේක පියදන්න බෑනේ. ඉතින් මම දැන් හදන්නේ බඩු ටික සේරම ඇඳ උඩට ගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ලාච්චු දෙකක් මම අස් කරා. ඒකේ එක ලාච්චුවකට මම මගේ වොච් එහෙම දැම්මා. අනිත් එකට මම මගේ මෙන්න මේ hair clips එහෙම දැම්මා. ඉතින් ඒ ටික ඒ දෙකට දාලා ඒ ටික අස් කරා. ඊට පස්සේ මෙන්න මේ පණ ටික මම හොදන්න දැම්මා. ඊට පස්සේ අතන ඒ තිබ්බ කොළ වැලක් තිබ්බේ. අන්න ඒක මම dressing table එක මෙන්න මේ එල්ලුවා. ඉතින් එතනට ඒක ලස්සනයි. හැබැයි ලස්සනයි. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට තමයි මගේ dressing table එක ගල මේ වෙනකොට මම හදාගෙන තියෙන්නේ. ලස්සනයි කියලා මම හිතනවා. මොකද හිතෙන්නේ මගේ dressing table එක ගල මම හදාගත්ත විදිය. මෙතන ගොඩාක් තිබ්බ බඩු මම අයින් කරා. මොකද අනවශ්‍ය දේවලුත් තිබුණා. ඉතින් මෙතන නම් මම ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඉතින් ඒ ටික දාන්නම් මම. නැත්නම් ඉතින් අපරාධනේ. ඉතින් මේ කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මම මේ කියන්නේ මේ එතන තිබ්බ බඩු ටික මම අයින් කරා කියලා ගොඩක් දේවල්. ඊට පස්සේ තියෙන්නේ මගේ මෙන්න මේ ස්ටඩි ටේබල් එක තියෙනවානේ. ඒ ඒරියා එක පොඩ්ඩක් ක්ලීන් කරන්න. මෙතන කියන්නේ මම මේ උඩ ඉන්න ටික දෙනාව පොඩ්ඩක් හොදන්න ඕනේ කියලා. හැබැයි හේතුවේ නෑ එදා. මට මතකත් නෑ මම ඇයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ කියලා මොකද්ද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. හරි. මේ ටික දැන් අස් කරගෙන එමු අපි එහෙනම්. මේ පණ ටික හොදන්න දැම්මේ තාම හොදලා නෑ ඔය. මෙතන ගහලා තිබුණනේ අර දැලක්. ඒක ඇත්තටම ඒ දැල ගැහුවේ කියලා මමවත් දන්නේ නෑ. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වුණා. මම එක දේවල් එක එල්ලලා තිබුණා. හැබැයි ඒක එතනට ගැලපෙන්නේ නැහැ කියලා හිතුණා. මම ඊපස්සේ ඒක අයින් කරා. මෙන්න මේක තමයි උනේ. මගේ අර කොළ වැල තිබ්බේ ඉස්සෙල්ලා dressing table එක ගාව. ඉතින් අර මෙතන තිබ්බ දැල ගැලෙව්වට පස්සේ මට හිතුණා මේ එතන නිකන් හිස් වගේ. ඉතින් මම dressing table එක ගාව එල්ලපු කොළ වැල මෙතන එල්ලගත්තා. ඒකට ටිකක් ලස්සනයි. කොහොමද ගැලපෙන්නේ අතන්ටම තමයි. මේ dressing table එක තිබ්බේ එතනට. ඒත් කමක් නැහැ. මෙතන පාළුයි වගේ දැනෙන්නේ. ඒකින්ද මම මෙතන එල්ලුවා. ඉතින් මේම ලස්සනයි. දැන් ඉතින් මෙතන හිස්. කමක් නැහැ. ඉතින් ඊට පස්සේ සේරම අස් කරාට පස්සේ මම කාමරේ අතු ගාගත්තා. ඉතින් ඊට පස්සේ මම මගේ බෙඩ් ෂීට්ස් එහෙමත් මාරු කරා. නැත්නම් ඉතින් බෑනේ. මේ තියෙන්නේ මගේ room එකේ දැන් තියෙන විදිය. ඉතින් අද මම මෙහෙම තමයි මගේ room එක අස් කරේ. කියන්න room එක ලස්සනට තියෙනවද කියලා. එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි. මගේ වීඩියෝ එකට like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.